සිටි ආදර කතා අභිරහස් ලංකාවේ සැඟවුණු කතාන්දර ඔබට අරගෙන එන්න අපි සූදානම්. තවත් මෙවැනි අద్භූත වීඩියෝ නැරඹීමට අපේ මිස්ටික් ලංක ටීවී නාලිකාව සමග එකතු වෙන්න දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ආත්මයේ පොරොන්දුව गुप्त लोकයේ සත්‍ය දැනගන්න channel එක subscribe කරන්න. මොකද පුතේ රෑ වුනේ? වැඩ ගොඩක් තිබුණා අම්මා එකයි. පුතේ නැත්තම් අසනීපයක් දුන්නදකෝ බලන්න. එහෙම මුකුත් නෑ අම්මා. හිසකා කියනවා පොඩ්ඩක් හරියයි ඕක. අම්මේ අර මගේ යාළුවා රුවන්ට එන්න කියලා කොල් එකක් දෙන්න අම්මේ. මචං උඹට පුළුවන් ද මා එක්ක ගමනක් යන්න එන්න? කොහෙද මචං ඕන තැනක යන්න මං එන්න. මම ගියේ නැතොත් ඒට ගොඩක් දුක හිතේ. යද්දි සෙරම කියන්නම්. දැන් යමු. තිලින්නංගි ඉන්නවද? මම යාව එදා බදාද රෑ ගෙනත් දපුව කෙනා අම්මට කිව්වා කියලා කිව්වා. එන්නකො පුතේ මුලින්ම මගේ අතුලතාවිත කතා කරමු එන්නකො. එන්නකො මල්ලි අතුලතාවිත වැඩි වෙන්න. මොකද අම්මා මට මොකද්ද දෙයක් දැනෙනවා. කෝ නංගි කොහෙද ගියේ? එයා දන්නව අද මම එනවා කියලා. අම්මේ කෝ එයා? කොහෙවත් ගියේ නෑ. ඔයාට කොහෙදිද පුතේ එයාව හම්බ වුනේ? අම්මේ මට ඇත්ත කියන්න. මම එදා නුවරඑළියේ ඉඳන් හදිස්සියට කොළඹ එන ගමන් ඉදියේ. නංගි තනියම පළු තැනක ඉදියා. අක්කක් ගෙදර ගිහින් එකයි මම එක්කන් ආවේ. පරේ ඇක්සිලන්ට් එකක් නිසා වාහන තද බලයක් තිබ්බා අම්මා. එකයි. අම්මේ මට ඇත්ත කියන්නකෝ. කෝ අම්මේ නංගි? ඇයි මේ ඇස්වල කඳුළු? අක්කේ ඔයාවත් කියන්න මට. අක්කේ මොකද්ද වෙලා තියෙන්නේ? මට කියන්න මොකද උනේ එයාට? මට කියන්න. මල්ලි එදා ගෙදර යනකොට
එදා ගෙදර යනකොට දැක්ක ඇක්සිඩන්ට් එක වෙන කාගේවත් නෙමේ. මොකද්ද කියන්නේ? අනේ මම කොහොමද විශ්වාස කරන්නේ? තරපිය පමණක් ගීතින් නොදැන යදන ප්‍රේමයෙන් ඔයාලා බය වෙන්න එපා. මම ඔයාලව තනි කරන්නේ නැහැ. මගේ යාළුවා ආව නිසා මම දැන් ගිහින් එන්න. ගෙදර ගිහින් මං ආයේ එනවා. ඊතුරු වැඩ ටිකට විතරක් නෙමෙයි හැමම ඔයලා එක්ක ඉන්නවා. ඔයා බය වෙන්න එපා අක්කේ. මම ගිහින් අදම ආයේ එනවා. පරිස්සමෙන් ඉන්න. අනේ අපිව තනි කරන්න එපා. ඔයා ගිහින් එන්න මල්ලි හොඳද?